කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද ව්ලොග් එක ඇවිල්ලා එදා මම ගෙනාවනේ වෝටර් වර්ඩ් යන ව්ලොග් එක. ඒකේ part 2. මේත් ඒ දවසම තමයි වෝටර් වර්ඩ් ගිහිල්ලා ඉවර වෙලා අපි ගියා මානවවත්තේ විහාරයට. ඉතින් මේ පන්සලට ආපු ගමන් ලොකු පටිපෙළ එහෙම නැගලා මෙහෙම කෙලින්ම ආවහම ඔයාලව මුලින්ම යන්නේ මෙන්න මෙතෙන්ට. මේක ඇතුළේ නිකන් අර අපි කියන්නේ ධර්මශාලාවක් වගේ කියලා. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සෙත් එක තැන් තියෙනවා අපිට බලන්න. ඊට පස්සේ ගොඩක් අර පරිසරයේ නිදහස් ඒ වගේ තැන් තමයි තියෙන්නේ බලන්න. ඔන්න බලන්නකො ඉතින් මෙතන වෙනදට නම් මෙහෙම නැහැ. අර වතුර වැඩි වෙලා මේ පාර වතුරෙන් යට වෙලා අපි ඇද තිබ්බේ. ඉතින් ඔන්න මම ආසම view එක තිබ්බේ මෙන්න මෙතෙන්ට. මෙතනට නැග්ගාම මුළු වටපිටාම ලස්සනට පේනවා. ඒ විතරක් නෙමෙයි බලන්නකො මේ වතුර පාරවල්. ගොඩක් ලස්සනට මෙතෙන්ට පේනවා හැමතැනම. ඉතින් ඒ ලස්සන තවත් වැඩි වෙනවා දැන් හවස් වේගෙන එන හින්දා. බලන්නකො ආසයි වතුරයි දෙකම එකතු වුණාම ඒ තියෙන ලස්සන. මොනවාරි ප්‍රශ්නයක් තියෙන වෙලාවක මේ වාගේ ලස්සන තැනකට ගිහින් චුට්ටක් ඉන්නකෝ. ඔයාගේ තියෙන ඔය ප්‍රශ්න සේරෝම ඔයාට එක මොහොතකින් අමතක වෙලා යයි. ඒ තරමටම අපේ ඔළුවේ රිලැක්ස් වෙනවා මේ වගේ තැන් වලට ගියාම. ඉතින් ඔන්න ගොඩාක් වෙලා වටපිටාව බලලා දැන් අපි මේ යන්නේ බලපු නැති අපේ අන්තිම පැත්ත බලන්න. මෙන්න මේ සයිට් එක බලද්දී ඔයාලට මොනවද මතක් වෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. කාලයක් අපි ආසාවෙන් බලපු නාට්‍යයක නමක් එහෙම මතක් වෙනවද කියලා බලන්නකෝ. මතක් වුණොත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි තුන්දෙනාගේ එක දවසේ මේ චූටි ට්‍රිප් එකේ අවසානයයි මේ. ආපහු දවසක හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරෙයි. බයි බයි.